ඉතින් අද කුඹුරේ වැඩ දවසක්. මල්ලි මායි අම්මයි කුඹුරේ යන ගමන් තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ අපි කුඹුර. ඉතින් අපි කවදාවත් සෙරෙප්පු දෙකක් දාගෙන නම් කුඹුරට බහින්නේ නැහැ. ඔන්න ඉතින් අපේ කුඹුර වපුරලා දැනට නම් මාස 1මාරක් විතර වෙන්නත් ළඟයි. කුඹුර වටේම ඇවිදලා මේ විදිහට පාට මල් එකතු කරන්න මං හරිය ආසයි. කොළ පාට, නිල් පාට, සුදු පාට එකතු වෙච්ච මේ පරිසරය හරිම ලස්සනයි. ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. හරියට නිකන් චිත්‍රපොතක ඇඳ ලස්සන චිත්‍රයක් වගේ. ඔන්න ඉතින් අපේ අම්මයි මායි අපේ මේ පුංචි පැලේ ඉඳගෙන මේ ලස්සන පරිසරය දිහා හරිය ආසාවෙන් බලාගෙන හිටියා. වැහි කාලේ හදපු අපේ බණ්ඩක්ක පැල ටිකත් දැන් ටිකක් ලොකුයි. මේ තියෙන්නේ අපි පුංචියට පටන් ගත්ත අපේ කිහෙල් වගාව. ඉතින් මේ කිහෙල් ගස් වලට දැන් නම් අවුරුද්දකටත් කිට්ටුයි. මේ කෙත්තෙල්ල හරහා තමයි අපේ කුඹුරට වතුර යන්නේ. අම්මගේ අප්පච්චිගේ මහන්සියෙන් හැදුණු මේ කෙහෙල් වගාව මෙහෙම සාර්ථක වුණේ ඒ දෙන්නගෙම දාඩිය මහන්සියෙන්. ඔන්න ඉතින් අලියන කාලෙට අපේ කෙහෙල් වගාව ආරක්ෂා කරගන්න උදව් කරන්නේ මෙන්න මේ පැල. බලන්නකො මේ පේන පරිසරයේ තියෙන ලස්සන. අපි අද ආවේ කෙහෙල් පැලවලට වතුර දාන්න. අපේ වතුර මෝටරය කැඩුණු නිසා ඒක හදන්න බාරගත්තේ මෙන්න මේ වැඩකාරයා. අපේ පුංචි වැඩකාරයා මේ අවුවෙම ඉඳගෙන වතුර මෝටරය හදපු නිසා අපිට වෙලාවට වතුර ටික දාගන්න පුළුවන් වුණා. මල්ලි කෙසෙල් කොටුවට වතුර දාන අතරතුරේ අම්මයි මායි ආවා ඉතුරු වෙලා තිබ්බ පාළු ටිකක් හිටවන්න. මල්ලි මමයි පුළුවන් වෙලාවට ඇවිල්ලා අම්මටයි අප්පච්චිටයි උදව් කරනවා. අවුව තවත් සැරවෙන්න කලින් අම්මටයි මටයි පාළු ටික හිටවලා ඉවර කරගන්න පුළුවන් වුණා. මේ ලස්සන පරිසරයේ තවත් ටිකක් ඇවිදලා අපි හැමින් ගෙදර යන්න පිටත් වුණා.